මලවුන් සමග කතා කිරීමට කැමති අය වෙනුවෙන් මේ වීඩියෝ එක දාන්නේ. මලවුන් සමග කතා කරන ආකාර කීපයක් මම මෙහි අන්තර්ගත කර ඇත. ඔයගොල්ලන්ට පළඟුවක් තියෙනවා නම් ඒ හරහා පුළුවන්. ඒ වගේම ඕජා බෝඩ් එක හරහාත් පුළුවන්. ඒ වගේම ඔයාලා 4 දිනක් සම්බන්ධ වෙලා පුද්ගලයෝ 4 දිනක් සම්බන්ධ වෙලා ඉටිපන්දම් 4ක් අතරගෙන ඔයාලගේ දෑත් අල්ලගෙන ඉවරලා ඔයගොල්ලන් ඒ ඉටිපන්දම් 4 තියලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් ඒ ගෙදර අමනුෂ්‍යයෙක් ඉන්නවද කියලා බලන්න ඔයගොල්ලන්ට පුළුවන් පෑන් එකේ කොලයකයි තියන්නේ අමනුෂ්‍යය එතන ඇවිල්ලා කුල්ටු ගන්න. හැබැයි ඔයගොල්ලන් ඇස් වහ ගන්න ඕනේ මේ වැඩේ කරද්දි. මේක මධ්‍යම රාත්‍රී 12:05ට කරලා බලන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගෙදර අමනුෂ්‍යයෙක් ඉන්නවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මෙවැනි දේවල් අනවශ්‍ය විදිහට කරන්න යන්න එපා. මොකද අමනුෂ්‍යයොත් එක්ක මේ විතර හැප්පෙන එක ලේසි නැහැ. මොකද මාල් ගොඩක් ඉන්නවා රතු යක්ෂයෝ ඒ වගේම සුදු යක්ෂයෝ කළු යක්ෂයෝ කියලා කොටස් තුනක්. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා ඒගොල්ලන් සඳහන් කරනවා. සමහරවිට ඒක අකුරු ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන් කුල්ටු ගාලා යනවා. සමහරවිට ඉන්න කෙනාගේ නම ඇහුවම ඒගොල්ලන් ඒ අදාළ කරන නමට අදාළ අකුර පෙන්නනවා. ඉතින් මේව සත්‍ය ගවේෂණය. මේවා නිකන් මේ දේවාල වලින් කරනවා වගේ මේකේ බොරු නෙමෙයි. මේකෙදි මේ ඕජා බෝඩ් එකෙන් බොහෝ දේවල් කර ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගලන්ට හදා ගන්නත් පුළුවන්. සරල දෙයක් තියෙන අකුරු ටික හදා ගන්න ඔය විදිහට ඔයාලට පේන ඇති ත්‍රිකෝණාශ්‍රයක් හදලා. එතකොට ඒ අය ඔයාගේ අත නිකම්ම ගෙනියනවා. ඉතින් මේක අතදා බලන්න යන්න එපා. ගෙදර ඇත්තටම මනුෂ්‍ය බලපෑමක් තියෙනවද කියලා බලන්න ඕනේ අය විතරක් මේක කරන්න. ඒ වගේම ඔයාලගේ ගෙදර අමනුෂ්‍ය බලපෑම් මොන හෝ දේවල් තිබෙනවා නම් අසහ ගෙදර කාර්යදර වැඩි නම් ඒ වගේම ගෙවල් වල ගැටලු තියෙනවා නම් එවැනි අමනුෂ්‍ය බලපෑම් අපි ඉවත් කරනවා. ඕනම මිනිහෙක් ඉවත් කරන්න අපි දන්නවා. අපි යාට මොක්ෂය දෙනවා කියන්නේ යාගේ බලාපොරොත්තු සඵල කරලා යව නිදහස් කරලා වෙනත් භවයකට යවනවා. ඉතින් ගොඩාක් අයට මේ වන තත්ත්ව නිසා අනික ශනික පිළිකා හැදෙනවා, අස්ථි දි รา පත් වෙනවා, දරු පවුල් කඩාකප්පල් වෙනවා, දෙමව්පියන්ට දරුවෝ නැති වෙනවා. ඒ වගේම දරුපල බව නැති වෙනවා මේ අමනුෂ්‍ය ක්‍රියාවලියන් නිසා. ඉතින් ඔයාලට මෙවැනි තත්ත්ව තිබෙනවා නම් අපි සඳහන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය මේ සඳහන් කරලා තියෙනවා 073 835 076 55 41 ඕනෑම මනුෂ්‍ය බලපෑමක් ඉවත් කරන්න පුළුවන්. ඒ වලට යන්ත්‍ර දාලා හරියන්නේ නැහැ. මේ වලට තියෙන වෙනම ක්‍රමවේද. ඒ කියන්නේ ඒ අදාළ කරන අදුෂමානය ඔයාගේ ඇඟේ ඉන්නවා නම් ඒක ඉවත් කරන්න පැරාසයිකොලොජි වලින් හොයාගත්ත විශේෂ තරංග මාලාවක් තියෙනවා. ඒ තරංග මාලාව ඔයාගේ ශරීරයට ඇතුල් කරාම තමයි ඔයාගේ මනස පාලනය කරන අමනුෂ්‍යයා ඔයාගේ ශරීරයෙන් ඈත් වෙන්නේ. ඉතින් එහෙම අවශ්‍යයි ඉන්නවා නම් අපෙන් මෙමසේ ඔයාට හිතෙනවා නම් ඔයාගේ ජීවිතයේ එවැනි බලපෑමක් තියෙනවා කියලා ඒක හැකියක්මනින් ඉවත් කරගන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න. අපි ඒක ඉවත් කරලා දෙනවා. ඉතින් ඒ වාට ඉතින් සේවා ගාස්තු ආය වෙයි. ඒ කියන්නේ මොකද බලපෑමක් අයින් කරන්න ලේසි නෑ. යම් කිසි දෙයකට වට ආභරණයක් නිර්මාණය කරන්න වුණොත් ඒකට වට මුදලක් වැය වෙයි. අමනුෂ්‍යෙක් කියන්නේ එයා ඔයාගේ පාලනය කරන්නේ මනස. එතකොට රහස් ප්‍රදේශ. ඒ වගේ ශරීරයේ සමහර අයගේ හදවත්වල ඉන්නවා. ඒ වගේ සමාජ අයගේ මහ බගන්දරාවේ ඉන්නවා. ඉතින් මේවෙන් තමයි නිදන්ගත රෝග හැදෙන්නේ. ඒ කියන්නේ ශරීරයට අහිති නොවන වෙනත් මානයක්. වෙනත් මනසක් තමයි ඉන්නේ. මොකද හේතුව අපි මේ ජීවත් වෙන්නේ 6 වෙනි මානය සහ 7 වෙනි මානයේදී තමයි බුදුවරු පහළ වෙන්නේ. ඉතින් මේ වෙන විෂයන් පිළිබඳව මම අවුරුදු 28ක අත්දැකීමක් තියෙන කෙනෙක් කතා කරන්නේ. ඉතින් ඔයාලට කරදර තියෙනවා නම් ජීවිතේ විවාහයක් හරියන්නේ නැත්නම් ඒකට ඔයා අමනුෂ්‍යයකට ග්‍රහණය වෙලා තියෙන නිසා තමයි විවාහයක් හරියන්නේ නැත්තේ. මේක කාන්තා පිළිමි කියලා නෑ, දෙපාර්ශ්වයටම බලපානවා. ගෙවල් වල කරදර තියෙනවා නම් ගෙවල් වල විශාල ආහාර හිඟයක් එනවා නම් එතනක් තියෙන්නේ ඒ වගේ මනෝග්‍රාන්ත ඔයාලගේ නිවසට වෙලා ඕගොල්ලන්ගේ මනස පාලනය කරලා ඒගොල්ලන් සතුටු වෙනවා. ඉතින් යාළුවනේ මෙවැනි වීඩියෝ එකක් හොඳයි කියලා හිතනවා. මේකට ලයික් එකක් දාලා මේ YouTube මේ page එක subscribe කරලා share කරන්න අනිත් අයටත් බලන්න. ඒතර මෙවැනි සත්‍ය තොරතුරු සත්‍ය ගවේෂණ අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. එහෙනම් ඔබ සැමට ජය වේවා.